iPhone කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේවා එක තුල ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්කයි. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙදින් ගොඩක් කට්ටිය WhatsApp භාවිතයට තිත තියලා Signal කියන app එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා මං හිතුවා Signal app එක ඔයාගේ phone එකට download කරලා හරියටම setup කරගන්න ආකාරය tutorial එකම ඔයාට වීඩියෝ එකකින් ගේන්න. ඒ වගේම ඊළඟට මම දාන්න ඉන්න වීඩියෝ එකෙන් මේ Signal app එකේ තියෙන setting හා රහස් ගැන ඔයාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාටත් ඒ දාන වීඩියෝ එක ඔයා ගාවටම ගෙන්න ගන්න අවශ්‍ය නම් ඔයා පල්ලෙහාදී රතු පාට subscribe button එක ඔබන්න. ඒ වගේම ඊට ඉස්සරහින් ඇති bell icon එක touch කරලා notification all දාගත්තොත් විතරයි මම ඒ දාන වීඩියෝ එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. හරි, ඔයා දැන් මුලින්ම ඔයාගේ Play Store app එක open කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ device එක Apple device එක නම් ඔයාට පුළුවන් ඔයාගේ App Store app එක open කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන උඩින් තියෙන search bar එක බලා ගන්න පුළුවන්. අන්න එතන ඔයා Signal කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ app එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන Signal Messenger කියන app එක ඔයාගේ phone එකට download කරගන්න ඕනේ. ඔයාට බලා ගන්න පුළුවන් දැනටමත් මේ app එක මම මගේ phone එකට download කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා download කරගෙන අවසානයේ මෙතන open කියලා තිබ්බ button එක touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මෙන්න මෙතන නිල් පාට continue කියලා තියෙන button එක touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් enable permission කියලා තියෙන එක මත touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ message එකක් එනවා. අන්න ඒකේ ඔයා okay කියලා තිබ්බ එක මත touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ ආපහු message එකක් එනවා. මෙතන ඔයා allow කියලා තියෙන එක මත touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් enter your phone number to get started කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ phone number එක ඔයා මෙන්න මෙතෙන්ද ඇතුළත් කරන්න ඕනේ. ඒ phone number එක ඔයා ඇතුළත් කරද්දී ඔයා බිංදුව ඇතුළත් කරන්නේ නැතුව ඉතිරි number ටික ඇතුළත් කරන්න ඕනේ. ඒකම උඩින් තියෙනවා ශ්‍රී ලංකා කියලා ඔයාට බලා ගන්න පුළුවන්. අන්න එතන ඔයාගේ වෙන රටක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඊට ඉස්සරහින් තියෙන පොඩි ටික් එක අන්න එතන ඔයාට ටච් කරලා මේ ශ්‍රී ලංකා කියන එක ඔයාට හරියට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා next කියලා බටන් එකක්. අන්න ඒක මත ඔයා ටච් කරන්න ඕනේ. හරි. දැන් ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන ඔයා අර කලින් ඔයා ඇතුළත් කරපු phone number එකට මේ වෙද්දි pin number එකක් ඇවිල්ලා ඇති. අන්න ඒ pin number එක ඔයා මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙන ඔයාට බලා ගන්න පුළුවන් paste name කියලා. අන්න එතන ඔයාගේ මුල් නම ඔයා ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මෙතන SL Master කියලා ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතන යටින් බලා ගන්න පුළුවන් last name කියලා තියෙනවා. අන්න එතන ඔයාගේ ඊළඟට තියෙන නමක් ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන official කියලා ඇතුළත් කරගන්නවා. හරි. දැන් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් SL Master Official කියලා පොඩි කැමරා icon එකක් එක්ක පොඩි logo එකක් තියෙනවා. අන්න එතන ඔයා කැමරා icon එක මත touch කළාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option වගේක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන photo library කියලා තියෙන එක මත ඔයාට touch කළා ඔයාගේ profile picture එක ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් දැනට මම මෙතන මගේ ප්‍රොෆයිල් පිච් එක සිලෙක්ට් කරගන්න යන්නේ නැහැ. හරි, මේ ටික ඔයා කරගෙන අවසන් වුණාට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන save බටන් එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩින්ම තියෙනවා create your pin කියලා. ඉතින් ඔයාට මෙන්න මෙතනට ඉලක්කම් 4ක pin එකක් දෙන්න පුළුවන්.
ඉතින් ඔයා මෙන්න මෙතන පින් එක දීලා යට තියෙන next බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනත් ඔයාලා කලින් ඇතුළත් කරපු පින් එකම ඇතුළත් කරලා next කියලා තියෙන බටන් එක ඔයා ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ Signal app එක මේ විදියට open වෙනවා. ඉතින් මෙතන උඩින්ම තියෙනවා පැන්සලක් වගේ edit tool එකක්. අන්න ඒක මත ඔයාට ටච් කළාට පස්සේ ඔයාගේ contact list එකේ ඉන්න යාළුවෝ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට ඔයාගේ කැමති යාළුවෙක් එක්ක මෙන්න මෙතනින් ඔයාට අවශ්‍ය විදියට message call කරගන්න පුළුවන්. ඉතින් මං ඊළඟට ගේන්න ඉන්න වීඩියෝ එකෙන් ඔයාලට මේ Signal app එකේ තියෙන setting හා ඔයා දැනගත යුතුම රහස් ගැන ඔයාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.